හායි යාළුවනේ කොහොමද ඔයාලට හොඳින් ඉන්නව නේද? අද මම ඔයාලට අරගෙන ආවේ Jade Dynasty Season 1 කතා මාලාවේ දෙවෙනි වීඩියෝ එක. ඉතින් ඔයා අපේ කලින් වීඩියෝ එක බලපු නැති කෙනෙක් නම් ඒ වීඩියෝ එකත් බලලම අද වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලීමත් එක්ක අපි යමු අද වීඩියෝ එකට. ඔයාලට මතක ඇතිනේ කලින් එපිසෝඩ් එකේදී 7 peak competition එක ගැන ටියාන් මාස්ටර්ව දැනුවත් කරන්න ජේෂ්ඨ චීහෝ එක්ක ජින්යුත් බිග් බැම්බෝ පීක් එකට ආවා කියලා. චීහෝ ලින්ගේ එක කතා කර කර ඉන්න හින්දා ෂෝෆන් ජින්යු එක්ක එළියට ඇවිල්ලා පරණ මතකයන් අලුත් කරගන්න කියලා හිතාගෙන කඩු සටන් කරපු විදිහ. ඒ වෙලාවේ ජින්යු ෂෝෆන්ට හස්ත ප්‍රහාරයකින් පහර දුන්න විදිහ දැකලා ලින්ගේ ජින්යු එක්ක සටන් කරපු විදිහ. අන්තිමට ජින්යුට තරහ ගිහින් එයා එයාගේ මකර කඩුවෙන් ලින්කට පහර දෙනවා. ජින්යෝගේ මකර අසිපතේ ප්‍රහාරයෙන් නම් ලින්ග බේරෙනවා. ඒ දෙන්නගේ මේ රණ්ඩුව නතර කරන්න වෙන්නේ චීහෝට. චීහෝ මේ දෙන්නගේ රණ්ඩුව නතර කරා විතරයි ටියන් මාස්ටර්ත් මෙතනට එනවා. මෙයා ආපු ගමන්ම බයින්නේ ඩ්‍රැගන් පීක් එකට. මොකද ටියන් මාස්ටර්ට කොහොමත් සොන් මාස්ටර් එක්ක ප්‍රශ්නයක් තියෙනවනේ. හරි ජින්යෝගේ වැඩ හින්දා මාමණ්ඩිව තරහ කරගන්නත් බෑනේ. ඒ හින්දා චීහෝ ටියන් මාස්ටර්ගෙන් සමාවිල්ලනවා. ජින්යෝටත් සමාවිල්ලන්න කියලා චීහෝ කිව්වත් ජින්යෝ නම් සමාවිල්ලන්න කැමති වෙන්නේ නැහැ. ඒත් මේ වෙච්ච දේ හින්දා ෂෝෆැන්ටයි ඩ්‍රැගන් පීක් එකටයි ප්‍රශ්නයක් වෙයි කියලා හිතලා අකමැත්තෙන් උනත් ජින්යෝ ටියන් මාස්ටර්ගෙන් සමාවිල්ලනවා. චීහෝ වගේම ජින්යෝ ඩ්‍රැගන් පීක් එකට ආවේ 7 peak competition එක ගැන දැනුවත් කරන්නනේ. ඒ හින්දා ටියන් මාස්ටර් කියනවා ආපු වැඩේ කරලා ඉවර හින්දා දෙන්නටම ආපහු ඩ්‍රැගන් පීක් එකට යන්න කියලා. මෙහෙම කියලා ටියන් මාස්ටර් එතනින් යනවා. ටියන් මාස්ටර් විතරක් නෙවෙයි ලින්ගත් මේ වෙච්ච දෙයට තරහෙන් ඉන්නේ කියලා චීහෝ දන්නවා. ඒ හින්දා ලස්සන මුතු වැටයක් ලින්ගට තෑගි කරලා මේ වෙච්ච දෙයට ලින්ගගෙනුත් සමාවිල්ලන්න චීහෝ අමතක කරන්නේ නැහැ. මේ වෙලාවේ මේ දෙන්න දිහා තවත් කෙනෙක් හැංගිලා බලාගෙන ඉන්නවා. ඒ තමයි අපේ ෂෝෆැන්. ෂෝෆැන් හැංගිලා බලන් ඉන්න විදිය ජින්යුත් දකිනවා. මේ වෙලාවේ ජින්යු ෂෝෆැන්ගෙන් අහනවා ෂෝෆැන් ඔයා ලින්ගට කැමතිද කියලා. ඒත් ෂෝෆැන් නම් ජින්යුට කියන්නේ එයාගේ හිතේ එහෙම දෙයක් නැහැ කියලා. ජින්යු වගේම චීහෝ ආවේ 7 peak competition එක ගැන ටියන් මාස්ටර්ව දැනුවත් කරන්නනේ. ආපු වැඩෙත් ඉවර හින්දා දෙන්නම ආපහු ඩ්‍රැගන් පීක් එකට යනවා. මේ සිදුවීම මේ විදිහට ඉවර වෙලා රාත්‍රිය උදා වුණාට පස්සේ ලින්ග ෂෝෆැන්ව හම්බ වෙන්න ඇවිල්ලා තුන්වෙනි මට්ටමේ ආධ්‍යාත්මික කලාවක් ෂෝෆැන්ට දෙනවා. හැබැයි මේ තියෙන්නේ හොරෙන් පිටත් කරගෙන ආපු ටෙක්නික් එකක් කියලා දැනගත්තම නම් ෂෝෆැන් මේ ටෙක්නික් එක අරගන්න කැමති වෙන්නේ නැහැ. ඒත් ලින්ගගේ බල කිරීම හින්දම ෂෝෆැන් මේ ටෙක්නික් එක පුරුදු වෙනවා විතරක් නෙවෙයි මේ ප්‍රහාරක තාක්ෂණي ඉක්මනින්ම ඉගෙන ගන්නත් ෂෝෆැන්ට පුළුවන් වෙනවා. මේ සතුට භුක්ති විඳින අතරේ ෂෝෆැන්ට දරමඩුව පැත්තෙන් සද්දයක් ඇහෙනවා. මේ සද්දේ මොකක්ද කියලා බලන්න යද්දි තමයි ෂෝෆැන් දකින්නේ ඒ ඉන්නේ බීෂු කියලා. බීෂු අවුරුදු 5කට පස්සේ ඇවිල්ලා තියෙන්නේ 7 peak competition එක වෙනුවෙන් එයාගෙම කියලා මැජික් ආයුධයකුත් අරගෙන. ෂෝෆැන් නම් මේ වෙලාවේ ගොඩක් දුක් වෙනවා. මොකද මාස්ටර් එයාව මේ competition එකට යවන්නේ නෑනේ. ඒත් බීෂු නම් කියන්නේ 7 peak competition එකට එක peak එකකින් ගෝලය 7 දෙනෙක් යවන්න ඕන හින්දා 7 වෙනි ක්‍රීඩකයා විදියට ෂෝෆැන්ට යන්න පුළුවන් වෙයි කියලා. මේ කතාව අහලා ෂෝෆැන්ටත් ගොඩක් සතුටුයි. පහවදා උදේම ඩ්‍රැගන් පීක් එකේ ශිෂ්‍යයෝ 7 peak competition එකට යන්න සූදානම් වෙලා ඉන්න වෙලාවේ ලින්ග දකිනවා ෂෝෆැන් ඉනේ බැඳගෙන ඉන්න යෂ්ටිය. ලින්ග නම් හිතන්නේ ඒක නිකම්ම නිකන් යෂ්ටියක් කියලා. ඒ හින්දා ලින්ග ෂෝෆැන්ට කඩුවක් දීලා කියනවා ඔයාගේ හැකියාව අපි දන්නවා. ඒ හින්දා ඔයා අත්දැකීමක් අරගන්න මේ තරගෙට සහභාගී වෙන්න කියලා. මොකද ෂෝෆැන් කියන්නේ බිග් බැම්බෝ පීක් එකේ ඉන්න දුර්වලම කෙනානේ. ඒ හින්දා ලින්ග හිතන්නේ ෂෝෆැන්ට මේ එක තරගයකින්වත් දිනන්න බැරි වෙයි කියලා. මේ විදිහට ටියන් මාස්ටර්යි සූගුරුතුමියයි ඩ්‍රැගන් පීක් එකේ ගෝලියොත් එක්ක 7 peak competition එකට එනවා. 7 peak competition එකට තරග කරන්න වගේම තරග බලන්න කියලා හිතාගෙන ගොඩක් ශිෂ්‍යයෝ මේ තරග භූමියට ඇවිල්ලා තියෙනවා. මේ වෙලාවේ ස්මෝල් බැම්බෝ පීක් එකේ එක ගෑනු ළමයෙක් දිහා පිරිමි ළමයි ගොඩක් උනන්දුවෙන් බලන් ඉන්නවා. මේ ඉන්න ලූ ෂේචි. ඒ වගේම මේ ඉන්න ගර්ල් තමයි ලිටල් බැම්බෝ පීක් එකේ ඉන්න දක්ෂම ශිෂ්‍යයා. මේ විදිහට චින්යුන් නිකායේ ශිෂ්‍යයෝ 7 peak competition එකට සූදානම් වෙන අතරේ නිකායේ නායකතුමා වගේම පීක් ප්‍රධානීන් එකට එකතු වෙලා ගොඩක් විශේෂ දෙයක් ගැන සාකච්ඡා කරන ගමන් තමයි ඉන්නේ. මෙයාලා මේ විදිහට සාකච්ඡා කරන්නේ රුධිර පිරිපහදු ශාලාව ගැන. මොකද මේ වෙද්දී මරණයේ ආඝාතය ඇතුලේ රුධිර පිරිපහදු ශාලාවේ ක්‍රියාකාරකම් වැඩි වෙලා
තියෙනවා. ඒ හින්දා නිකාය නායකතුමා හදන්නේ පීක් කම්පිටිෂන් එකේ අර්ධ අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබන විෂය එක්ක ෆෙන්ෂියන් නිම්නයේ වගේම ධර්ම පන්සලේ ගෝලයන්ව මරණයේ ආඝාතයට යවලා මේ තොරතුරු ඇත්තද කියලා දැනගන්න. මේ අතරේ සොන්සූ කියලා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙක් ෂෝෆැන්ගේ වඳුරු පැටියාව දැකලා ගොඩක් පුදුමෙන් වගේ ෂෝෆැන්ගෙන් කොහොමද මෙයාව හීලා කරේ කියලා අහනවා. ඒත් ෂෝෆැන්ට නම් මෙයා කියන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඒ හින්දා සොන් කියනවා ෂෝෆැන් සහෝදරයා මේ ඉන්නේ මායා මුර්ගෙක්. මෙයාගේ තුන්වෙනි ඇහැ වැහිලා තියෙන හින්දා තමයි මෙයාව සාමාන්‍ය වඳුරෙක් විදියට පේන්නේ. මෙයාගේ තුන්වෙනි ඇහැ ඇරුණ දවසට මොනව වේද කියලා මට හිතා ගන්න බෑ කියලා. සොන් මෙහෙම කියලා ෂෝෆැන්ගෙන් අහනවා මේ වඳුරු පැටියාව හුවමාරු කරගමුද කියලා. ඒත් ෂෝෆැන් නම් ඒකට කැමති වෙන්නේ නැහැ. ජේෂ්ඨ සොන්ගේ මේ කරදර ඇස්සේ 7 පීක් කම්පිටිෂන් එකේ සමාරම්භක උත්සවය ආරම්භ වෙනවා. ෂෝෆැන් වගේම පීක් කම්පිටිෂන් එකට ආපු හැම ශිෂ්‍යයෙක්ම ප්‍රධාන වේදිකාව වසලට එනවා. කාය නායකතුමා ඇවිල්ලා ඉන්න හැම කෙනෙක්වම පිළිගන්න ගමන් චින්යුන් නිකායේ සාම්ප්‍රදායික අසිපත් සංදර්ශනයත් ආරම්භ වෙනවා. ඇවිල්ලා ඉන්න හැම කෙනෙක්ම වගේ මේ දිහා බලාගෙන ඉන්න ගොඩක් ආසාවෙන්. ඒත් මේ වෙලාවේ ෂෝෆැන් ළඟ තියෙන යෂ්ටියෙන් ආලෝකයක් විහිදුනා විතරයි මේ ශක්තිය දැනිලා චින්යුන් නිකායේ ආධ්‍යාත්මික ශාස්ත්‍රවරයා එහෙම නැත්තම් ජල මකර මෙතනට එනවා. ඒත් නිකායේ නායකතුමා මැදිහත් වෙලා මේ මකරව සංසුන් කරනවා. ඒ හින්දා ආපහු එයා හිටපු තැනටම යනවා. මේ වෙලාවේ පිරිසමතන කංසොන් ප්‍රධානීතුමා කියනවා මේ තරගාවලිය ජයග්‍රහණය කරන කෙනාට ලෝහේමිරේ ටැග්ගක් විදිහට දෙනවා කියලා. ඒත් ෂෝෆැන් නම් හිතන්නේ ඒක නිකම්ම නිකන් කණ්ණාඩියක් කියලා. ඒත් ජ්‍යෙෂ්ඨ සොන් මේ වෙලාවේ කියනවා නැහැ මේක නිකම්ම කණ්ණාඩියක් නෙවෙයි. මේකට පුළුවන් ගොඩක් ප්‍රබල ප්‍රහාරයන් වුණත් නවත්තන්න. ඒත් එහෙම කරන්න පුළුවන් වෙන්නේ ඒ කෙනාටත් ප්‍රමාණවත් තරම් ශක්තියක් තියෙනවා නම් විතරයි කියලා. ත්‍යාග ගැන සඳහන් කරාට පස්සේ කංසොන් මාස්ටර් හදන්නේ තරග නීති රීති ගැන දැනුවත් කරන්න. කංසොන් මාස්ටර් කියන විදිහට හැම ශිෂ්‍යයෙක්ම අංක 1 ඉඳන් 64 වෙනකන් අංක ඇතුළත් කරලා තියෙන පන්දු වලින් එක පන්දුවක් තෝරගන්න ඕනේ. ඒ විදිහට අරගත්ත පන්දුව ඇතුළේ තියෙන ඉලක්කම් වලින් අංක 1 ලබාගත් ශිෂ්‍යයා අංක 64 ලබාගත් ශිෂ්‍යයා එක්ක තරඟ කරන්න ඕනේ. අංක 2 ලබාගත් ක්‍රීඩකයා අංක 63 ලබාගත් ක්‍රීඩකයා එක්ක තරඟ කරන්න ඕනේ. කංසොන් මාස්ටර් මෙහෙම කියලා පන්දු 64ම ශිෂ්‍යයන්ට තෝරගන්න දෙනවා. පුදුම කියන්නේ ෂෝෆැන්ට හම්බ වෙලා තියෙන්නේ අංක 1. ඒත් 64 වෙනි පන්දුව නම් කිසිම කෙනෙක් තෝරගෙන තිබුණේ නැහැ. ඒ හින්දා ෂෝෆැන් නිතරගෙන්ම දෙවෙනි වටේට සුදුසුකම් ලබනවා. තරගාවලිය ආරම්භ වුණා විතරයි බිග් බැම්බෝ පීක් එකේ ගෝලයෝ වැඩි පිරිසකට සිද්ධ වෙන්නේ පළවෙනි තරගෙන්ම පරාද වෙන්න. ඒත් දැන් තියෙන්නේ ලින්ගගේ වාරේ. ලින්ග සටන් කරන්නේ සන් පීක් එකේ පිරිමි ළමෙක් එක්ක. ෂෝෆැන් ගොඩක් ආසාවෙන් මේ සටන බලන්න කියලා ආවට ජ්‍යෙෂ්ඨ සොන් නම් ඉන්නේ ෂෝෆැන්ගේ පස්සෙන්මයි. මොකද එයාට ඕන වෙලා තියන්නේ කොහොම හරි කරලා ෂෝෆැන්ගෙන් වඳුරු පැටියව හුවමාරු කරගන්න. ෂෝෆැන් ඒකට කැමති නැහැ කියලා කිව්වත් සොන් නම් අහන පාටක් නැහැ. ඒ හින්දා දිගටම මේ ගැන කියලා ෂෝෆැන්ට කරදර කරනවා. ඒ හින්දා ෂෝෆැන්ට ලින්ගගේ තරගේ බලන්නත් නැහැ. මේ සටන නම් ලින්ගට ලේසි වෙන්නේ නැහැ. මොකද සන්පීක් එකේ ශිෂ්‍යයා පහර දෙන්නේ ගල් කැබලි පාවිච්චි කරලා. ඒ හින්දා ඒ ප්‍රහාර වලින් බේරෙන එක නම් ලින්ගට එච්චර ලේසි වෙන්නේ නැහැ. ඒත් එක පාරටම සන්පීක් ශිෂ්‍යයා එයාගේ ගල් කැබලි පාවිච්චි කරලා ලින්ගට හෙල්ල වෙන්නවත් බැරි විදිහට හිර කරන්න සමත් වෙනවා. මේ හින්දා ලින්ග පරාජය වෙන්න ගියත් ෂෝෆැන්ගේ අෂ්ටය ක්‍රියාත්මක වෙලා ලින්ගව ආවරණය කරලා තිබුණ ගල් කැබලි ඔක්කොම විනාශ වෙලා යනවා. සන්පීක් ශිෂ්‍යයාටවත් හිතා ගන්න බැරි වෙනවා මොකද්ද සිද්ධ වුනේ කියලා. ඉතින් මේ ලැබුණ අවස්ථාව පාවිච්චි කරලා මේ සටනෙන් ජයග්‍රහණය කරන්න ලින්ගට පුළුවන් වෙනවා. හැබැයි ෂෝෆැන් නම් තාමත් දන්නේ නැහැ ලින්ග දිනුවා කියලා. මොකද ජ්‍යෙෂ්ඨ සොන් ෂෝෆැන්ට පොතක් දීලා. මේ පොත දැකලා ෂෝෆැන්ට ලින්ගගේ තරගෙත් අමතක වෙලා. ලින්ග ඇවිල්ලා ෂෝෆැන්ට කතා කරාම තමයි ෂෝෆැන් දන්නේ ලින්ග දිනලා කියලා. ෂෝෆැන්ට ලින්ග එක කතා කරන්නවත් දෙන්නේ නැතුව ජ්‍යෙෂ්ඨ සොන් ෂෝෆැන්වත් එක්ක කරගෙන තවත් වේදිකාවක පැවැත්වෙන තරගයක් බලන්න යනවා. මොකද ඒ වේදිකාවේ සටන් කරන්නේ ගොඩක් ලස්සන ගෑනු ළමෙක්. ඒ තමයි ලූ ෂේචි. ලූ ෂේචි තරග කරන්නේ ෆෙන් චාවෝ කියන ඩ්‍රැගන් පීක් එකේ ශිෂ්‍යයාත් එක්ක. ඩ්‍රැගන් පීක් එකේ ශිෂ්‍යයා එයාගේ වේගය පාවිච්චි කරලා ලූෂේචිට පහර දෙන්න හැදුවත් එයාට ලූෂේචිව අල්ලන්නවත් පුළුවන් වෙන්නේ නැහැ. ඒ හින්දා එයා හදන්නේ වේදිකාව මත අයිස් ක්‍රිස්ටල් නිර්මාණය කරලා ලූෂේචිගේ චලනය සීමා කරන්න. එහෙම වුණා ඩ්‍රැගන් පීක් ශිෂ්‍යයාගේ මේ උපක්‍රමයත් අසාර්ථක වෙනවා. මොකද ටියෑන්යා අසිපතේ උදව්වෙන් ඩ්‍රැගන් පීක් ශිෂ්‍යයාගේ අයිස් ක්‍රිස්ටල් විනාශ කරලා ප්‍රතිවාදියාවත් යටත් කරගන්න ලූෂේචිට පුළුවන් වෙනවා. ඇයි පිල්ලමක්වත් ගහන්නේ නැතුව ලූෂේචි දිහා බලන් ඉන්න ෂෝෆැන්ගෙන් ජ්‍යෙෂ්ඨ සොන් අහනවා ලින්ග ලූෂේචි
ලූෂේච් දෙන්නගෙන්නවා වැඩිපුරම කාටද කැමති කියලා. මේ ප්‍රශ්නෙට නම් ෂෝෆැන්ටත් එකක් ලැජ්ජා හිතෙනවා. මේ සටන ඉවර වෙනවා එක්කම පළමු වටේ නිම වෙනවා. ඒ කියන්නේ හෙට පටන් ගන්න දෙවෙනි වටේ. ෂෝෆැන්ගේ පළවෙනි තරඟය. මේ ගැන කල්පනා කරන ගමන් ඉද්දි ෂෝෆැන් ලිංගවත් හම්බ වෙනවා. හැබැයි ලිංග ඉන්නේ නම් තනියම නෙවෙයි. එයා ඉන්නේ ජේෂ්ඨ චී හෝ එක්ක. දෙන්න ගොඩක් සතුටින් කාලය ගත කරන විදිහ දැක්කම තමයි ෂෝෆැන්ටත් තේරෙන්නේ ඒ දෙන්නට දෙන්න ආදරය කරනවා කියලා. මේ දේ දැකලා ෂෝෆැන්ගේ හිතේ තිබ්බ හැම බලාපොරොත්තුවක්ම හැම හීනයක්ම මේ වෙලාවේ බොඳ වෙලා යනවා. පහවදා උදේම ෂෝෆැන් 7 peak competition එකට යනවා. අද තමයි ෂෝෆැන්ගේ පළවෙනි තරඟය. ඒත් ෂෝෆැන් නම් තාමත් ඉන්නේ එදා වෙච්ච සිදුවීම ගැන දුක් වෙන ගම. ෂෝෆැන් ඉන්නේ අවධානයෙන් නෙවෙයි කියලා තේරුණ ෂෝෆැන්ගේ ප්‍රතිවාදියා ෂෝෆැන්ට පහර දීලා එයාගේ කඩුවත් කඩලා දානවා. ෂෝෆැන්ට දැන් තියෙන එකම ආයුධය තමයි එයාගේ යෂ්ටිය. ඒ හින්දා ෂෝෆැන් එයාගේ යෂ්ටිය එළියට ගන්නවා. මේ දිහා බලන් ඉන්න ෂෝෆැන්ගේ ප්‍රතිවාදියා ෂෝෆැන්ට hina වෙනවා. ඒත් සටන තවත් දුර ඇදෙද්දි තමයි ප්‍රතිවාදියාට තේරෙන්නේ ෂෝෆැන් එයා හිතුවට වඩා ගොඩක් ශක්තිමත් කියලා. ඒ හින්දා එයා එයාගේ උපරිම ශක්තිය පාවිච්චි කරලා ෂෝෆැන්ට පහර දෙනවා. මේ ප්‍රහාර හින්දා ෂෝෆැන්ගේ ශරීරයෙන් රුධිරය පවා වැగిරෙන්න පටන් ගන්නවා. මේ විදිහට වැగిරෙන රුධිරය ෂෝෆැන්ගේ යෂ්ටිය උරා ගන්න හින්දා ෂෝෆැන්ගේ ශක්තිය ගොඩක් වැඩි වෙනවා. මේ ශක්තියේ උදව්වෙන් ප්‍රතිවාදියාව පරාජය කරලා දාන ෂෝෆැන්ට පුළුවන් වෙනවා. ෂෝෆැන්ගේ මේ ජයග්‍රහණය ගැන බිග් බැම්බෝ පීක් එකටත් ආරංචි වෙනවා. ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන්ට නම් තාමත් විශ්වාස කරන්න බෑ. එයාලගේ කනිෂ්ඨ සහෝදරයා තරඟේ දිනුව කිව්වම. ඒ විතරක් නෙවෙයි. හැමදාම වගේ ෂෝෆැන්ව දුර්වල කෙනෙක් විදිහට දැකපු ටියන් මාස්ටර් ෂෝෆැන් ළඟට ඇවිල්ලා ෂෝෆැන්ට ප්‍රශංසා කරනවා. ජීවිතේ පළවෙනි පාරට ඇහුණ මේ වචන හින්දා ෂෝෆැන්ගේ හදවතට ගොඩක් ලොකු සතුටක් දැනෙනවා. ෂෝෆැන් එයාගේ තුන්වෙනි තරඟයට යන්නේ අදිෂ්ඨානයත් එක්ක. තරඟය බලන්න ආපු හැම කෙනෙක්ම වගේ කියන්නේ ෂෝෆැන් වගේ දුර්වල කෙනෙක් ටියන් මාස්ටර්ට හම්බ වුණේ එයාගේ අවසනාව හින්දා කියලා. ඒත් මේ වෙලාවේ ෂෝෆැන් අදිෂ්ඨාන කරගන්නවා මොන දේ වුණත් ගුරුතුමාගේ වගේම බිග් බැම්බෝ පීක් එකේ ගෞරවය ආරක්ෂා කරනවා කියලා. ඒත් ෂෝෆැන් තරඟ කරන්න හදන්නේ එයාගේ ආයුධය රෙදිපටි වලින් නොතාගෙන. මේ වෙලාවේ ෂෝෆැන්ගේ ප්‍රතිවාදියා ෂෝෆැන්ගෙන් අහනවා මේ විදියට එයාගේ ආයුධය වහගෙන ඉන්නේ ඇයි කියලා. ඒ ප්‍රශ්නෙට උත්තර විදියට ෂෝෆැන් නම් කියන්නේ ඔයාට තුවාල වේගල යුතුනේ හින්දා තමයි මම මෙහෙම දෙයක් කරේ කියලා. ෂෝෆැන් මේ කියපු දේ අහලා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයාට ගොඩක් තරහ යනවා. මොකද එයා හිතන්නේ ෂෝෆැන් එයාට අපහාස කරනවා කියලා. ඒ හින්දා එයා එයාගේ අසිපතේ අග්නි බලය පාවිච්චි කරලා ෂෝෆැන්ට පහර දුන්නත් ෂෝෆැන් නම් පරාජය බාර ගන්න කැමති වෙන්නේ නැහැ. ෂෝෆැන්ගේ තරඟය මෙහෙම වෙද්දි ලින්ගගේ ප්‍රතිවාදිය වෙලා ඉන්නේ ලූෂේචි. මුලින්ම නම් ලින්ග ලූෂේචි එක්ක ගොඩක් දක්ෂ විදියට සටන් කරලා ලූෂේචිගේ කඩුවත් එයාගෙන් අරගන්නවා. දැන් ලින්ග හිතාගෙන ඉන්නේ ලූෂේචිව පරාද කරන එක ගොඩක් ලේසි වෙයි කියලා. හැබැයි එයා හිතපු දේ වැරදි කියලා තේරෙන්න ලින්ගට වැඩි වෙලාවක් යන්නේ නැහැ. ලූෂේචි එයාගේ නිරායුධ සටන් හැකියාව පාවිච්චි කරලා ලින්ගව ගොඩක් ලේසියෙන් පරාජය කරනවා. ඒ හින්දා ලූෂේචි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනකොට ලින්ගට තරඟාවලියෙන් ඉවත් වෙන්න වෙනවා. ලින්ගගේ මේ පරාජය දැකලා ටියන් මාස්ටර් ගොඩක් කලකිරෙනවා. මොකද බිග් බැම්බෝ පීක් එකේ අන්තිම බලාපොරොත්තුව උනේ ලින්ගනේ. ඒ හින්දා ටියන් මාස්ටර් හිතන් ඉන්නේ එයාගේ පීක් එක තරඟෙන් ඉවත් වෙලා කියලා. ඒ හින්දා ටියන් මාස්ටර් ආපහු බිග් බැම්බෝ පීක් එකට යන්න හදද්දි තමයි ටියන් මාස්ටර් දකින්නේ ගොඩක් අමාරුවෙන් ඉන්න ෂෝෆැන්ව. හැබැයි ෂෝෆැන්ට වැඩි දෙයක් නම් කියන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද මේ වෙලාවේ ෂෝෆැන් ෆේන්ට් වෙනවා. ෂෝෆැන්ට ප්‍රතිකාර කරන ටියන් මාස්ටර් දැනගන්නවා ෂෝෆැන්ගේ ආධ්‍යාත්මික ශක්තිය ගොඩක් වැඩි වෙලා කියලා වගේම මේ වෙලාවේ ටියන් මාස්ටර් දැනගන්නවා මේ කුසලතාව ෂෝෆැන්ට දීලා තියෙන්නේ ලින්ග කියලා. ඒත් ටියන් මාස්ටර්ට වැඩිපුරම තරහ ගිහින් තියන්නේ ලින්ගගේ චේහෝගේ සම්බන්ධෙට. ඒත් සූගුරුතුමිය ටියන් මාස්ටර්ට තේරුම් කරලා දෙනවා ලින්ගට එයාගෙන තීරණයක් ගන්න අයිතිය තියෙනවා කියලා. මේ කතා බහෙන් පස්සේ සූගුරුතුමිය වගේම ටියන් මාස්ටර්ත් ෂෝෆැන්ගේ කුටියෙන් පිටතට යනවා. ඒත් එක්කම ෂෝෆැන්ටත් සිහිය එනවා. ෂෝෆැන් එයාගේ කුටියෙන් එළියට එද්දි ඉස්සර වෙලාම දකින්නේ ලින්ගව. ලින්ග ඉන්නේ ගොඩක් දුකෙන්. ඒකට හේතුව තමයි යාළුවනේ චීහෝ ඩ්‍රැගන් පීක් එකේ ශිෂ්‍යයෙක් හින්දා ටියන් මාස්ටර් මේ දෙන්නගේ සම්බන්ධයට කැමති වෙලා නැහැ. ඒ හින්දා මේ වෙලාවේ ලින්ග ඉන්නේ ගොඩක් දුකෙන්. ෂෝෆැන්ටත් එයාගේ හිතේ තියෙන වේදනාව කියලා ලින්ග මෙතනින් යනවා. මේ සිදුවීමත් මේ විදිහට ඉවර වෙලා කාලයක් ගෙවිලා යනවා. අද තමයි ෂෝෆැන්ගේ අවසන් පූර්ව තරඟය පැවැත්වෙන දිනේ. අද ෂෝෆැන්ට තරඟ කරන්න වෙන්නේ ලූෂේචියෙක්. සටන පටන් ගන්න වෙලාවෙවත් ෂෝෆැන්ට එයාගේ අවධානය තියාගන්න බෑ. මොකද ෂෝෆැන් තාමත් හිතන්නේ ලින්ග ගැන. මොකද ලින්ග ෂෝෆැන්ගේ තරඟය බලන්නේ නැතුව චීහෝගේ තරඟය බලන්න ගිහින්. ඒ හින්දා ෂෝෆැන්ට ගොඩක් දුක හිතෙනවා. මේ වෙලාවේ ෂෝෆැන් එයාව හඳුන්වලා දෙන ගමන් ලූෂේචිට කියනවා
මට තරගේ පහසු කරන්න එපා කියලා. මේ වෙලාවේ නම් ලූෂේචිට ටිකක් තරහ යනවා. මොකද මේ වගේ කෙනෙක් ඒ විදියට තමන්ව පහතට දාලා කතා කරපු එකට නම් ලූෂේචි පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. ඒ හින්දා ලූෂේචිත් කිසිම අනුකම්පාවක් නැතුව ෂෝෆැන්ට පහර දෙනවා. මේ ප්‍රහාරයේ හින්දා ෂෝෆැන්ගේ කටින් රුධිරය පවා පිට වෙනවා. ඒත් ෂෝෆැන් තාමත් පරාජය බාර ගන්න කැමති නැහැ. ඒ හින්දා ලූෂේචි එයාගේ කඩුව පාවිච්චි කරලා ගොඩක් ප්‍රබල ප්‍රහාරයකින් පහර දෙනවා. මේ ප්‍රහාරය දැකපු හැම කෙනෙක්ම වගේ හිතන්නේ ෂෝෆැන් පරාද වුණා කියලා. ඒත් එකපාරටම නිල් පාට ගිනිදැල් අතුරුදහන් වෙලා ගිහින් රතු පාට අඳුරු ශක්තියක් එක්ක එළියට එන ෂෝෆැන්ව දැකලා ලූෂේචි වගේම එතන ඉන්න හැමෝම ගොඩක් පුදුම වෙනවා. ෂෝෆැන්ගේ පළවෙනි ප්‍රහාරයෙන්ම ලූෂේචිට තේරෙනවා ෂෝෆැන්ගේ ශක්තිය ගොඩක් වැඩි කියලා. ඒ හින්දා චෙන්යුන් නිකායේ රහස් තාක්ෂණයක් වුණ ගිගුරුම් තලය කියන රහස් තාක්ෂණය පාවිච්චි කරන්න ලූෂේචි තීරණය කරනවා. මේ ප්‍රහාරය දැකලා පේක් ප්‍රධානියන් ගොඩක් පුදුම වෙනවා. මොකද මේ වගේ සටන් තාක්ෂණයක් පාවිච්චි කරන්නේ ජීවිතයත් මරණයත් අතර අවස්ථාවක. එහෙම නැත්තම් තමන්ට පරාජය කරගන්න බැරි සතුරෙක් ඉදිරියේදී විතරයි. ලූෂේචි මේ ප්‍රහාරය සූදානම් කරන්න කලින් ලූෂේචි පරාජය කරන්න ෂෝෆැන් තීරණය කරනවා. ඒ වගේම ෂෝෆැන් පහර දෙන්න ඉස්සරහට එද්දී ෂෝෆැන්ට ලූෂේචි ලින්ග විදියට පේන්න පටන් ගන්නවා. මේ වෙලාවේ ෂෝෆැන්ට හිතෙනවා අවුරුදු ගානකට පස්සේ ලින්ගට එයාගේ සතුට හම්බ වුණා. ඒ හින්දා එයාට මාව අමතක වෙයිද? එහෙම දෙයක් වුණත් මම තවත් ජීවත් වෙන එකේ තේරුම මොකක්ද කියලා. ඒ හින්දා ෂෝෆැන් එයාගේ ආයුධය අත්හරිනවා. ඒත් එක්කම එයාගේ වටේට තිබ්බ නපුරු ශක්තිය නැති වෙලා ගිහින් ලූෂේචිගේ අකුණු ප්‍රහාරයේ ෂෝෆැන්ට වැදිලා ඈතට විසි වෙලා යනවා. ලූෂේචිට එයාගේ ජයග්‍රහණය ගැන කිසිම සතුටක් නැහැ. ඒකට හේතුව තමයි යාළුවනේ ෂෝෆැන්ට ජයග්‍රහණය කරන්න අවස්ථාව තිබුණත් ඒ අවස්ථාව අත්හැරලා දැම්මේ ඇයි කියලා ලූෂේචි තාමත් කල්පනා කරනවා. මේ වෙලාවේ සොන් මාස්ටර් නිකාය නායකතුමාට කියනවා ෂෝෆැන් පාවිච්චි කරන ආයුධය අනිවාර්යෙන්ම රුධිර පිරිපහදු තාක්ෂණය පාවිච්චි කරලා හදපු ආයුධයක් කියලා. ඒ වගේම ස්වර්ගීය අසිපතකට අභියෝග කරන්න තරම් ශක්තියක් සාමාන්‍ය ආයුධයකට තියෙන විදියක් නැහැ කියලා. නිකාය නායකතුමා ඒ ගැන හොයලා බලන්නම් කියලා කියනවා. ෂෝෆැන්ට උන තුවාල සුව වෙලා තිබුණ හින්දා නායකතුමා විශේෂ කැඳවීමක් කැඳවලා ෂෝෆැන් පාවිච්චි කරන ආයුධය ගැන විමර්ශනය කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ සොන් මාස්ටර් කියන්නෙම ෂෝෆැන් කියන්නේ යක්ෂනිකායේ ඔත්තුකාරයෙක් කියලා. මේ කතාවට නම් ටියන් මාස්ටර්ට ගොඩක් තරහ යනවා. දෙන්න අතර සටනක් ඇති වෙන්න ඔන්න මෙන්න තියෙද්දි නිකාය නායකතුමා මේ සටන නතර කරලා කියනවා මම මේ ආයුධය පරීක්ෂා කරා. මේ ආයුධයෙන් පිට වෙන්නේ අඳුරු ශක්තියක්. ඒත් මේ ආයුධය ඇතුළත තියෙන ශක්තිය ගොඩක් වෙනස්. නායකතුමා මෙහෙම කියලා ෂෝෆැන්ට ආපහු එයාගේ ආයුධය දෙනවා. ෂෝෆැන් කියන්නේ 7 peak competition එකේ පළවෙනි තරගකරුවන් 4 දෙනා අතර ඉන්න කෙනෙක්. ඒ හින්දා චුවන් මාස්ටර් ෂෝෆැන්වත් මරණයේ ආඝාතයට යන ගමනට එකතු කරනවා. ආධ්‍යාත්මික වස්තු පාවිච්චි කරලා පියාසර කරන එක නම් ෂෝෆැන්ට ලේසි වෙන්නේ නැහැ. මොකද මේ එයාගේ පළවෙනි ගමනනේ. ගමන් මහන්සිය හින්දා වගේම තව ගොඩක් දුර යන්නත් ඕන හින්දා මෙයාලා නගරයක ආපනශාලාවකට යනවා. කෑම ඇනවුම් කරන අතරේ තවත් විශේෂිත කෑම එකක් දැකලා ෂෝෆැන් මේ කෑම එක වර්ණනා කරන්න පටන් ගන්නවා. මම කෑම එකක් කිව්වට ඒක හරියට සුෂි එකක් වගේ. ෂෝෆැන් මේ කෑම එක වර්ණනා කරන හින්දා වේටනන් ෂෝෆැන්ට කියන්නේ ෂූගු කන්දෙන් අරන් ආපු අලුත් මාළු හින්දා ඒවා ගොඩක් රසයි කියලා. මේ වෙලාවේ මෙතනට එනවා ගෑනු ළමෙක්. මෙයා වේටගෙන් අහනවා කිලෝමීටර් 1000ක් දුරින් ඉන්න මාළුවෙක්ව මෙහෙට අරගෙන ආවොත් ඒ මාළුව අඩුම තරමේ මාසයකට කලින් මැරෙන්න ඕනේ කියලා. මේ ගර්ල්ගේ ප්‍රශ්නෙට උත්තරේ විදියට වේටනන් කියන්නේ එහෙ ඉන්න මාළු මෙහෙ ඇති කරන හින්දා මේ මාළුව අලුත් කියලා. මේ කතාබහ තවත් දුර දිග යන්න නොදී මේ ගර්ල්ගේ නැන්දයාව එක්කගෙන යනවා. එදා ෂෝෆැන් එයාගේ නවාතැන්පලට යන්න හදද්දී ලූෂේචිවත් හම්බ වෙනවා. ලූෂේචි ෂෝෆැන් එනකම් බලන් ඉඳලා තියන්නේ මෙච්චර කාලයක් ලූෂේචිගේ හදවතේ තිබුණ ප්‍රශ්නයකට උත්තර හොයන්න. ඒ හින්දා ලූෂේචි ෂෝෆැන්ගෙන් අහනවා එදා ඔයා මට ඔයාගේ වමනාවෙන් දිනන්න දුන්නද කියලා. මේ ප්‍රශ්නෙට උත්තර විදියට ෂෝෆැන් නම් කියන්නේ එයාගේ සටන් හැකියාව ගොඩක් දුර්වල හින්දා එයා පරාද වුණා කියලා. ලූෂේචි මේ කතාව අහලා කිසිම දෙයක් කියන්නේ නැතුව එතනින් යනවා. ෂෝෆැනුත් එයාගේ කුටියට යනවා. කුටියට ගිහින් නිදාගෙන ඉන්න ෂෝෆැන්ට හීනෙන් පේනවා එයාගේ නපුරු ස්වරූපය එයාව ගිල ගන්න හදන විදිය. ඒ හින්දා ෂෝෆැන් බය වෙලා නැගිටිනවා. ආපහු නිදා ගන්න බැරි හින්දා එළිය ඇවිදින්න යන ෂෝෆැන්ට ආපනශාලාවේදී හම්බුන ගර්ල්වත් හම්බ වෙනවා. ඉතින් මේ ගර්ල්ගේ නම තමයි බීයාවෝ. බීයාවෝ මේ වෙලාවේ
උද්‍යානයේ තිබුණ ලස්සන මලක් කඩලා ගන්නවා දැකලා ෂෝෆන් බීආවට කියනවා තාම හරියට පිපිලවත් නැති මලක් කඩපු හින්දා ඒ මලට ගොඩක් දුක ඇති කියලා. ෂෝෆන්ගේ මේ කතාව අහලා බීආවෝ ෂෝෆන්ගෙන් අහනවා ඔයා කොහොමද ඒක දන්නේ කියලා. මලේ පෙතිවල තියෙන පිනිබින්දු පෙන්නලා කියනවා ඒ තියන්නේ මලේ කඳුළු කියලා. මේ කතාව අහලා බීආවෝ හයියෙන් hina වෙනවා. ඊට පස්සේ ෂෝෆන්ගෙන් අහනවා වැඩිපුරම ලස්සන මමද මේ මලද කියලා. ෂෝෆන් නම් කියන්නේ බීආවෝ තමයි ලස්සන කියලා. ඒත් බීආවෝ නම් කියන්නේ ෂෝෆනුත් අනිත් පිරිමි වගේම තමයි කිසිම වෙනසක් නැහැ කියලා. මේ කතාවට ෂෝෆන්ට ලැජ්ජා හිතලා එතනින් යනවා. හැබැයි ෂෝෆන් යන්න කලින් එයාගේ නම දැනගන්නත් බීආවෝ අමතක කරන්නේ නැහැ. පහුවදාම ලූෂේචි චීහෝ සොන් වගේම ෂෝෆනුත් මරණයේ ආඝාතයට එනවා. ඉතින් ඊළඟට මොනව වෙයිද? ඒ ගැන දැනගන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ජේඩ් ඩයිනස්ටි කියන මේ ලස්සන ඩොන්වා එකේ සීසන් 1 කතා මාලාවේ දෙවෙනි වීඩියෝ එකත් අරගෙන මම ඉක්මනට මෙන්න. එහෙනම් මගේ යාළුවෝ පරිස්සමින් ඉන්න ඕනේ.